අයබෝවන් හැමෝටම මේ අජිතරවල මහත්තයා මොකද වෙන්නේ? මොකද ඔබ මේ රසල් ස්මිත් එක්ක මේ රෙස්ටුරන්ට් එකක් අත් ගන්න පවුම් බර ගන්න ඩීල් එකක් දානවද? මේ ටිකේ නැහැනේ. සෝරි මේ ඒ වීඩියෝ එක නෙවෙයිනේ. ඒ රෙකෝඩ් එක නෙවෙයි. වෙන රෙකෝඩ් එකක් එළියට අවිල්ලා තින්නේ නේ. අනේ මාර ෂෝක් නේ. ආ හිමීට තට්ටෙත් පාදගෙන මේ කොණ්ඩේ බූ ගන්නවා මාර ඩැල්ලන්නේ. තට්ටේ මේ තෙල් ටිකක් ගහගෙන හිටියද? ඔයා පොලිසිය දේශපාලනේ මුදා ගන්නවා කියලා මේ ඔයා මාර විදියට ලියුම් දීලාලු මේ 96 ඉඳන් මේ දේශපාලනටනේ. අර ලෝහන් රත්තත් ඇමතුමාගේ තත් හරහා ලියුමක් දීලා කියලා කිව්වේ. ඔනවා මම මේක උඩින් දාන්නම් මේ මෙතන උඩින් හරි මෙතන මේ පල්ලෙන් හරි ඔයා 96 ඉඳන්ම ලියුම් ගහලා දේශපාලන පස්සේ ගිහිල්ලා ඔයාගේ රස්සාව හදාගන්න වෙන කාගේ වන්නේ හොඳේ. ඔයාගේ මේ ස්ථානාධිපති තනතුරු ගන්න මාර විදිහට පීචං වෙලා ඉතින්නේ පොලිසිය පීචං කරලානේ මාර තාලෙට. දැන් ඔයා කියනවා දේශපාලනේ පොලිසිය මුදව ගන්නවලු. අම්මගේ රෙද්ද ලොජික්කෝ යෝවා. අජිතනපාල අප්පගේ ලොජික් නේ මිනිස්සුයෝ තමුසේ පුළුවන් තරම් අර 96 ඉඳන් රත්තම් තුමාගේ ඉඳන්ම මේ ලියුම් දීලා මයින්ද මහන්තයට වෙනකම් PhD එකට වෙනකම් ගිහිල්ලා අන්තිමට සේවෙත් අතර ගිහිල්ලා ඒ වෙනකම් දේශපාලට ලියුම් ගහලා මේ අනන්ත පොලිසිය පීචං කරලා බලමු වෙන්නේ. තමුසේ දැන් කියනනේ මිනිස්සු මේ පොලිසිය දේශපාලනේ මුදව ගන්න ඕනේ කියලා. තමුසේ තමයි දවසකට හරි මිනිහා පොඩ්ඩක් ඉන්න මේ ලියුම් ටික බලනකො. මහත්තයෝ අර කොස්කොඩ සුජීව ඒ කියන්නේ දැන් මගේ මාමානේ. මගේ මාමා අර කරපු මිනිමරුන් ඔයා මොකක් හරි එළියට දානවා නේද? ඇයි දැම්මේ නැත්තේ? කවුරු එපයි කියලා බෝදවර කෝල් කරලා නැත්තම් අර දීපු සල්ලි කුට්ටියෙන් පොඩ්ඩක් මදි වුණාද? දානවා නම් මිනිස්සුયો දැන් මේ අපි දාන්නේ මේ හරියට ඔයාගේ අස්සන ඔයාගේ ලියුම් ඒ වගේ දැන් ඔයා කියනවනේ කෝටිය දෙක දුන්නහයි කියලා දීපු එහෙම කියනවා නම් ඔයා ඒ දීපු මනුස්සයාගේ account numberේ phone numberේ ඔයාට අනිවාර්යයෙන් එක තියෙන්න එපයි අන ඔයා එහෙම ඔප්පු කරලා මිනිස්සුන්ට දාන්න අන්න එතකොට පිළිගන්න පුළුවන්. නැත්තම් මිනිස්සු ලැජ්ජ නොවි උඩට කෝට් එක ඇඳලා යටට මල් කලිසම අඳින්න නැතුව ඉන්නව මිනිස්සු තමුසේ කොන්ත පන තියෙනවා හරියට කෙලින් ඔය තියෙන එක සාක්කියක කෙලින් අතාරිනවකෝ. දැන් කෝටිය දෙක දීපු වගේ account number එහෙම අපි මේ දෙන්නේ ඔයාගේ හඬපට එහෙම සජිදනුපාල මේ ඔයාගේ මොකයි පානදුරේ යාළු කෙනෙක් ඉන්නවලු නේ ගෑල්ලොමෙක් මේ ආද බලන්න යා අනිත් දවසේ මඩ ගහනකොට හරිද ඒක මිනිහෙක් කිව්ව පළියට ගහන්න එපා. ඒක හොයලා බලලා සාක්කිය තුව ගහන්න. මොකද දැන් ඔයාගේ හඬපට අපි ගහන්නේ අපි හරි වෙලාවට දෙන්නම් ඒව. හරිද? ඔයා කුමන්ත්‍රණය කරනවා අර SSP ලට එහෙම ගෑනු දෙනවලු නේ. පරිස්සමෙන් මහත්තයෝ. අජිත් ධර්මපාල කෙලව ගන්න යන්නේ මොකද ඒට මතකද? මම වාහනේ පැද්දා මම මේ ෂූටර් එක මම ගියයි කියලා. ඔයාට මම කෝල් එකක් ගත්තම ඔයා මොකද්ද කතාව කිව්වේ? ඔයා වාහනේ පැද්දේ නෑ. ඔයා වාහනේට අස්සම් කරලා කිව්වා. ඊපස්සේ මගේ නම්බරේ බ්ලොක්. තමුසෙට දෙයක් දැනගන්න ඕන නම් ගන්නව අපට. හරිද? ඔය කොහෙවත් යන ගෝතියන්ට ගන්න නැතුව තමුසෙට හරි විස්තරය කියලා දෙන්න. මෙන්න බ්ලොක් එක කරන මිනිස්සු මගේ පොඩ්ඩක් කතා කරන්න ආසයි. තමුසේ අර මේ රෙකෝඩින් ටික දාන්න මට. තමුසේ බ්ලොක් කළානේ මාව. ඔය මගේ ඔරිජිනල් නම්බර එක ඒක අයින් කරන්නේ නැහැ. මේ අනේ බ්ලොක් එක අරන මිනිස්සු පොඩ්ඩක් මේ ලියුම් ටිකයි වගේ නේ. ලියුම් කොට මේ වගේ තියෙනවා. 10ක් 15ක් දාන්න මේ අරිනවකෝ